බිසෝ උල්පැංගේ රාජකීය ස්නානාගාරය. ශ්‍රී ලංකාවේ අවසන් රාජාභිෂේකයට උරුමකම් කිවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍යපාලනය ක්‍රිස්තු වර්ෂ 1898 1815 තුළ එනම් ක්‍රිස්තු වර්ෂ 1806 දී පමණ ඉඳී වූ බවට සැලකෙන උල්පැංගේ එවකට රාජකීය ස්නානාගාරය ලෙස භාවිත කර ඇත. වර්තමානයේ නුවරවැව ස්ථාපිත භූමිය අතීතයේ තිගුල්වෙල නම් කුඹුරු යායක්ව පැවති සමයේ ස්වභාවික උල්පතක් ආශ්‍රයෙන් ජලය සපයා ගැනීම හේතු කොටගෙන මෙම ගොඩනැගිල්ල උල්පැංගේ ලෙස නම් කෙරුණු බව පිළිගැනෙන අතර බිසෝ උල්පැංගේ නොනුමුරගය සහ මහ උල්පැංගේ ලෙසද මෙම ඉදිකිරීම හැඳුන්වා ඇත. මහනුවර යුගයේ වන දියවඩන නිලමය, පල්ලෙවාහල දියවඩන නිලමය සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේ යන දියවඩන නිලමේවරු අතරින් උල්පැංගේ තුල සිදු කෙරුණු රජුගේ නානුමුරකාරය මන දියවඩන නිලමේ හට බාර වී තිබුණි. පල්ලෙවාහල දියවඩන නිලමේ බිස්සෝවරුන්ගේ සහ කුමාරවරුන්ගේ නානුමුරකාරය බාරව සිට ඇත. මෙම නිලමේවරුන්ට අතිරේකව සලුවඩන නිලමය, සට්ටම්බිවරු, ඌලියක්කාර අයින් සහ අන්නන් වත්‍ර නම් විවිධ නාමයන්ගෙන් යුතු නිලධාරීන් සහ සේවක පිරිස් උල්පැංගේ නානුමුරකාර්ය සඳහා සහභාගී වී ඇත. ක්‍රිස්තු වර්ෂ 1805 දී බ්‍රිතාන්‍ය ආක්‍රමණයෙන් පසු ගිනි තබා විනාශ කරන ලද තනි මහලෙන් යුත් පැරණි රාජකීය ස්නානාගාරය මත ක්‍රිස්තු වර්ෂ 1825 දී බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් ටර්නර් විසින් දෙමහල් ගොඩනැගිල්ලක් තනා එහි ක්‍රිස්තු වර්ෂ 1829 දී ද යුනයිටඩ් ලයිබ්‍රරි නමින් පුස්තකාලයක් ස්ථාපිත කර ඇත. එහිදී පහළ මාලයේ මධ්‍යව වූ ජල තටාකයේ සම්පූර්ණයෙන් පස් සහ ගල් කැබලි වලින් පුරවා වසා දමා ඇති අතර දොර ජනේල සහිතව වටබිත්ති බැඳ ආවරණය කර ඇත. ක්‍රිස්තු වර්ෂ 1983 දී මධ්‍යම සංස්කෘතික අරමුදල ව්‍යාපෘතිය මගින් උල්පැංගේ ක්‍රියාත්මක කරන ලද පර්යේෂණ කැණීම මගින් බ්‍රිතාන්‍යයන් විසින් ආවරණය කරන ලද ජල තටාකය නැවත මතු කරනු ලදී. පසු කාලීනව මෙම ස්මාරකය තුළ වාරමාර්ග දෙපාර්තමේන්තුව, සංචාරක අමාත්‍යංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ දළදා මාලිගා පොලිසිය යනාදී ආයතන රැසක් පවත්වාගෙන යනු ලදී. ක්‍රිස්තු වර්ෂ 2018 වන විට දැඩි ලෙස හායනයට ලක්ව පැවති උල්පැංගේ ස්මාරකය මධ්‍යම පළාත් පුරාවිද්‍යා කාර්යාලය මගින් මහත් පරිශ්‍රමයක් දරා සංරක්ෂණය කරනු ලදී. අතර වර්තමානයේ පුරාවිද්‍යා පර්යේෂණ ඒකකය, තොරතුරු මධ්‍යස්ථානය, දේශන ශාලාව, පුරාවිද්‍යා පුස්තකාලය, පොත් අලෙවිසැල සහ ආකියෝ සෙල් යන අංශ එහි පවත්වාගෙන යමින් දෙස් විදෙස් සංචාරකයන්ට, පර්යේෂකයන් හට සහ පාසල් ළමුන්ට මහඟු සේවයක් ඉටු කරනු ලබයි. අපිත් එක එකතු වෙන්න, වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. මම් ගයන් රාජශ්‍රී.